අයිබන් කියල පිළිගන්න සිංහල ටෙක් ගයිඩ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කම්පෙයාර් කරලා බලමු බේසස් ලගේ බවුස් E19 කියන earbud එක සහ Soundpeats ලගේ Clear කියන earbud දෙක. ඉතින් මේ තියෙන මේ earbuds දෙක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි මොකද්ද ඔයාට වඩාත්ම ගැලපෙන earbud එක සහ මගේ recommendation එක මොකද්ද කියන එක ගැන. ඉතින් අදත් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා device එකට notification එකක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මේ earbuds දෙක ගැන කතා කරද්දී මේ දෙකේ sound quality එක ගැන මුලින්ම කතා කළෙමු. මොකද අපි earbud එකක් ගන්න ප්‍රධාන වශයෙන් මේකේ sound quality එක ගැන බලන්නේ. ඉතින් ඒ ගැන කතා කරද්දී background details සෑහෙන improve කරලා හොඳ බේස් එකක් එක්ක සවුන්ඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න කැමති නම් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් earbud එක තමයි බේසස් ලගේ මේ E19 කියන earbud එක. මොකද Soundpeats ලගේ Clear කියන earbud එකත් එක්ක කම්පෙයාර් කරාම මීට වඩා හොඳ background details සහ හොඳ බේස් එකක් අපිට මෙන්න මේ බේසස් ලගේ E19 කියන earbud එකේ බලා ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ earbud එකේ තියෙන පොඩි අඩුපාඩුවකට කියන්න කියලා තියෙන්නේ මේක ඇප් සපෝට් එක නැහැ. නමුත් ඔයාලට Soundpeats Clear කියන earbud එක ගත්තාම මෙතෙන්දී ඔයාලට ඇප් සපෝට් එක බලා ගන්න පුළුවන්. එතෙන්දී වෙනම ෆීචර්ස් ටිකක් ඔයාලට ඇක්සස් කරන්න හම්බ වෙනවා. ඉතින් ඒ අවස්ථාව මේ earbud එකේදී ඔයාලට බලා ගන්න හැකියාව නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් ගේම් මූඩ් එකක් අපිට මේ Soundpeats Clear earbud එක බලා ගන්න හම්බුනාට බේසස් ලගේ මේ E19 කියන earbud එකේ අපිට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ දෙකේම කෝල්ස් ගැන කතා කරද්දී මෙතෙන්දී ENC mic දෙක ගානේ වලට හම්බෙලා තියෙන නිසා හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් දෙකේම බලා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මේ බේසස් ලගේ E19 කියන earbud එකේ කෝල් එකක් ගදී ඒ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක සෑහෙන හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තවත් එක පොඩි කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයාලට මේ බේසස් ලගේ E19 කියන earbud එක manually on off කරන්න හැකියාව නැහැ. ඒ කියන්නේ ඔයාලා දන්න නැති earbud එක ගත්තාම මෙතන touch controls තියෙනවා. ඒ touch control එක ටික වෙලා කොබන් හිටියම earbud එක off වෙන්න සහ තවත් ටික වෙලා කොබන් හිටියම ඒක on වෙන්න වගේ feature එකක් තියෙනවා ගොඩක් earbuds වල. නමුත් මේකෙද අපිට ඒක බලා ගන්න හැකියාව නැහැ. ඉතින් ඔයාලට earbud එක on කරන්න ඕන නම් මේ විදිහේ case එක open කරන්න ඕනේ. එතකොට earbud එක automatically on වෙනවා. ඒ වගේම මේ lid එක close කරාම earbud එක automatically off වෙනවා. නමුත් මේ Soundpeats ලගේ Clear කියන earbuds දෙක ගත්තාම ඔයාලට මේක charging case එකකින් එළියට ගත්තාම automatically on වෙනවා. මේකට දාපුවම automatically off වෙන එකට අමතරව මේකේ තියෙන touch control සරහා ඔයාලට manually මේක on off කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ earbuds දෙක අතරින් මම recommend කරන්නේ මොකක්ද කියලා බැලුවොත් මෙතෙන්දී බේසස් ලගේ E19 කියන earbud එක recommend කරනවා. මොකද sound quality එක අතින් සෑහෙන ඉහළ මට්ටමක තියෙනවා මේ earbud එකේ. ඒ වගේම bass quality එක සෑහෙන හොඳ මට්ටමක තියෙන නිසා ඉතින් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන earbuds අතරින් sound quality එක හොඳම තියෙන earbud එක මොකක්ද කියලා අහුවොත් මම අනිවාර්යෙන් recommend කරන්නේ මේ බේසස් ලගේ E19 කියන earbud එක. මොකද මේ අනිත් earbuds වලින් මීට අමතරව සාමාන්‍ය normal earbuds පාවිච්චි කරන ඒවා කම්පෙයාර් කරලා තේරුමක් නැති නිසා මම මෙතනදී ගෙනාවේ නැහැ. නමුත් මේ Lenovo ලගේ GM2 Pro earbud එක සහ Apple ලගේ clone තියෙනවා. ඊට අමතරව Soundpeats Clear එක තියෙනවා. ඒ වගේම USI කියන brand එකේ ඇවිල්ලා තියෙන earbuds තියෙනවා. ඉතින් මේවා අතරින් ඇත්තටම හොඳ sound quality එකක් තියෙනවා මේ බේසස් ලගේ E19 කියන earbud එකේ මට personally experience කරන්න හම්බෙච්ච විදිහට. ඉතින් ඔයාලටත් මේ earbuds අතරින් මොකක් හරි හොඳ එකක් තෝරගන්න idea එකක් තිබ්බනම් ඉතින් ඒකට ගොඩක් උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.